YouTube වලට එන්න කලින් සහ ඇවිල්ලා හුඟක් දෙනා පටල ගන්න ලොකුම දේ තමයි කැටගරිය සහ නිච් එක කියන දෙක. හුඟක් දෙනා දන්නේ නැහැ කැටගරිය කියන්නේ මොකටද නිච් එක කියන්නේ මොකටද කියලා. මේ දෙක දෙකක්ද එහෙමත් නැත්නම් එකක්ද? කැටගරිය තෝරගන්න එක ගැනද සැලකිලිමත් වෙන්න ඕනි. එහෙමත් නැත්නම් නිච් එක ගැනද සැලකිලිමත් වෙන්න ඕනි. නිච් එක කියන්නේ මොකද්ද? කැටගරිය කියන්නේ මොකක්ද? මේ දෙක ගැන ඔයා මෙච්චර කල් දැනගෙන ඉඳලා තියෙන විදිය හරිද? නිච් එක සහ කැටගරිය ගැන හැමදේම ගැන දැනගන්න අපි යමු අද වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ස්කිල් එක අඳුනගන්න හැටි සහ ඒක යුනික් විදිහට ඔයාගේ කන්ටෙන්ට් එකට මැච් කරගන්න විදිහ ඔයා ඒ වීඩියෝ එකත් බලලම මේ වීඩියෝ එක බලන්න එන්න කියලා මතක් කරනවා. මොකද මේ වීඩියෝ දෙක එකිනෙකට සම්බන්ධ නිසා. තරා YT channel එකේ වීඩියෝ මුලින් ඉඳලා සරලව step by step යන්නේ YouTube ගැන මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒ නිසා මගේ කලින් වීඩියෝසුත් බලලම එන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මොකද්ද මේ කැටගරි එක කියන්නේ? අපි සුපර් මාකට් එකකට ගියොත් ඔයා දැකලා ඇති ඒකේ වෙන වෙනම මිලදී ගන්න තියෙන අයිටම්ස් රාක්කවල උඩින් ඩිස්ප්ලේ කරලා තියෙනවා. කුළු බඩු වෙනම, ධාන්‍ය වර්ග වෙනම, එතකොට ස්නැක්ස් වර්ග වෙනම, පිරිසිදු කාරක වෙනම මෙන්න මේ විදිහට වෙන් කරලා වෙනම ඩිස්ප්ලේ කරලා තියෙනවා. YouTube වලත් මෙන්න මේක මේ විදිහම තමයි. YouTube ඇතුලේ ඔයාට කරන්න පුළුවන් කන්ටෙන්ට් වර්ග වෙනමම කොටස් 15කට බෙදලා වෙන් කරලා තියෙනවා. මේක නිතර අප්ඩේට්ස් එනවා මේ කැටගරි සංඛ්‍යාව මේ වෙනකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ කැටගරිස් 15යි තියෙන්නේ. ඔයා ඒ ගැනත් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයා මොකක්ම හරි දෙයක් YouTube වල කරන්න හැදුවොත් එහෙම නැත්නම් කන්ටෙන්ට් එකක් කරන්න හැදුවොත් මේ කැටගරි 15න් එකකට අනිවාර්යෙන් වැටෙනවා. අපි බලමු මොනවද ඒ කැටගරිස් කියලා. YouTube වල ඔයා channel එකක් create කරලා තියෙනවා නම් මේ කැටගරි සම්බන්ධව බලාගන්න පුළුවන් ලේසිම තැන තමයි යන්න YouTube එකට ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා එන මෙනු එකේ YouTube Studio එකට යන්න. එතනින් වම් පැත්තේ පහළ තියෙන settings ක්ලික් කරාම එන වින්ඩෝ එකෙන් මෙන්න මෙතන තුන්වෙනියට තියෙන upload default කියන ටැබ් එකට ගිහින් ඒ යටතේ තියෙන advanced settings ක්ලික් කරන්න. එතකොට ඔයාට මෙන්න මෙතන කැටගරි යටතේ කැටගරි ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අර මම උඩින් වීඩියෝ එකේ කියපු කැටගරිස් 15. ඊළඟට අපි බලමු නිච් එක කියන්නේ මොකටද කියලා. නිච් එකක් කියන්නේ කැටගරිය ඇතුළෙම තියෙන අණු කොටස් වලට. උදාහරණයකින් කිව්වොත් අපි අර කලින් උදාහරණෙම ගමුකෝ. ඔයාට එතකොට ටිකක් පැහැදිලි වෙයිනේ. මම කියවනේ සුපර් මාකට් එකේ ඒ රාක්කවල බඩු වර්ග අනුව වෙන් කරලා තියෙන එක වගේ දෙයක් තමයි මේ කැටගරි එක කියන්නේ කියලා. එතකොට මේ නිච් එක කියන්නේ ඒ රාක්කේ තියෙන එකම වර්ගයට ගැනෙන විවිධ වර්ග අතරින් අපි තෝරගන්න එක දෙයකට. ඒ කියන්නේ මුළු රාක්කෙම බිස්කට් කියලා නම් කැටගරි කරලා තියෙන්නේ. ඒක තමයි කැටගරි. ඒ බිස්කට් අතරින් චොක්ලට් බිස්කට් නම් අපි තෝරගන්නේ. ඒක තමයි නිච් එක කියලා කියන්නේ. ඕක තමයි සරලම උදාහරණය. මම හිතනවා නිච් එක සහ කැටගරිය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා ඔයාගේ ඔළුවට යම් අදහසක් යන්නේ නැති කියලා. එහෙනම් ඔයා දන්නවා අපි මොන නිච් එක තෝරගත්තත් YouTube වල කැටගරි 15 එකකට අනිවාර්යයෙන්ම අපි වැටෙනවා කියලා. ඉතින් YouTube වල කැටගරි නම් 15යි කියලා නම් කරලා තියෙනවා. හැබැයි නිච් එක කියන concept එක YouTube එකෙන් වෙන් කරලා නම් කරලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි YouTube ආයතනය ක්‍රියේටර් කෙනෙක් සීමා කරන්න සූදානම් නැති එක සහ සමහර නිච් අදාළ ක්‍රියේටර්ගේ ක්‍රියේෂන් එක මත කැටගරිය තීරණය වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් bank and financial කියන නිච් එක education කැටගරි එකටත් යනවා. how to කියන කැටගරි එකටත් යනවා. how to create a bank account කියලා වීඩියෝ එකක් හැදුවොත් ටයිටල් කරලා ඒක how to කැටගරියට යන්නේ. හැබැයි bank එකක් ගැන හරි bank review එකක් ගැන හරි කතා කරොත් ඒක education යටතේ බොහෝ දුරට වැටෙනවා. ඒක මොන පැත්තටද දෝලණය වෙන්නේ කියලා තීරණය කරන්නේ YouTube එක. ඊළඟට කැටගරි සහ නිච් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් ගැන කතා කරලා බලමු. අපි තෝරගන්න කැටගරි එක අනුව නිච් එක අනුව YouTube ආයතනය අපිට ගෙවන ක්‍රමයේ අඩු වැඩිතා තියෙනවා. සමහර කැටගරි වල නිච් වලට ගෙවනවා වැඩි, සමහර කැටගරි වල ගෙවනවා අඩුයි. ඒක තවත් බෙදනවා ලෝකයේ දියුණු සමාජ ආර්ථික තත්ත්වයක් තියෙන රටවල් වලට කන්ටෙන්ට් කරනවා නම් ගෙවනවා වැඩි, එහෙම නැති රටවල් වලට ගෙවනවා අඩුයි. මෙන්න මෙහෙම බෙදීමකුත් මේ නිච් හා කැටගරි අතරේ දකින්න පුළුවන්. මෙතන හුඟක් ක්‍රියේටර්ස්ලා වරද්ද ගන්න තැනක් තමන් මොකටද දක්ෂ කියන එක ගැන එහෙමත් නැත්නම් තමන්ට තියෙන දක්ෂතා අතරින් හොඳම කරන්න පුළුවන් කැටගරි එකේ නිච් එක තෝරගන්නේ නැතුව හුඟක් ක්‍රියේටර්ස්ලා වැඩියෙන් ගෙවන කැටගරි තෝරාගන්න යනවා. අන්තිමට කරගන්න බැරුව
channel එක අතෑරලා දානවා. ඉතින් මෙතනදී විශේෂයෙන් ඔයාට කියන්න ඕනි වැඩිම audience එකක් එක්ක යන්න පුළුවන්. ඔයාට ආසාවෙන් කරන්න පුළුවන් niche එක අංක 1 විදිහට තෝරගන්න. මුදල ගැන දෙවනුව හිතන්න. මොකද ටික කාලයක් කරලා මගදී අතාරිනවට වඩා හොඳ නැද්ද ආසාවෙන් කරන channel එකකින් හැමදාම ආදායමක් ගන්න එක. ඒ නිසා ඔයා හැමතිස්සෙම ෆයිනෑන්ෂල් පැත්තට එහෙම නැත්නම් ඉන්කම් එක පැත්තට මූලිකත්වය දෙනවට වඩා ඔයාට කරන්න පුළුවන් සහ ලේසි කැටගරි එකක් සිලෙක්ට් කරගන්න. ඒ නිසා පිට රටම ටාගට් කරන එක නෙමෙයි YouTube සල්ලි වල රහස. තමට ලේසිම කන්ටෙන්ට් එක ලංකාවට හරි කරන එක. උදාහරණ ඕනේ නෑනේ. ලංකාවේ කන්ටෙන්ට් කරලා ගොඩ ගිය අයගේ ඕනි තරම් තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ දැකලා ඇති, අහලා ඇති. මේ වෙනකොට පේන්න තියෙනවා. ඒ නිසා ඒ ගැන මම වැඩිපුර කතා කරන්නේ නැහැ. හරි. මම කැටගරි යටතේ ගන්න පුළුවන් එක්සැම්පල් සහ ඒ නිච් වලින් ලංකාවට සහ පිට රටකට කන්ටෙන්ට් කරොත් ආදායම වෙනස් වෙන හැටි අදහසක් ගන්න chart එකක් හැදුවා. අපි ඒ chart එකට ගිහිල්ලා බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි වීඩියෝ එකේ කතා කරා වගේ මේ chart එකේ පැහැදිලිව දාලා තියෙනවා මම. මේ කොලම් එකේ තියෙන්නේ categories 15. පාට බලා ගන්න පුළුවන් film and animation, auto and vehicles, ඊට පස්සේ music තියෙනවා, pet and animals තියෙනවා, sport, travel and events, gaming, people and blog, comedy, entertainment මේ විදිහට ගත්තාම පල්ලෙහාට මේ තියෙන්නේ categories 15. එතකොට මේ කැටගරීස් 15ට අදාළව තියෙන නිචස් තමයි මේ පැත්තේ තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ කැටගරියක් ඇතුලේ තමයි නිච් එකක් තියෙන්නේ. එතකොට අපි කැටගරිය ඇතුලෙන් තමයි නිච් එක කියන දේ තෝරගන්නේ. එතකොට උදාහරණ කීපයක් මේ තියෙන්නේ. දැන් අපි මේකෙන් උදාහරණ අරගෙන බලමුකෝ. දැන් auto and vehicles යටතේ ගත්තාම car reviews කරන්න පුළුවන්. ඊට පස්සේ modifications, vehicle modifications කියලා අපි කියන්නේ ඒවා කරන්න පුළුවන්. ඒ වගේම repairs කරන්න පුළුවන්. දැන් මෙතන ඒ නිච් එක නෑ. ඔයගොල්ලෝ නිතරම දැකලා ඇති මේ vehicle restoration කියලා නිච් එකක් තියෙනවා. ඒ කියන්නේ වාහන පරණ කැලේ තියෙන වාහනයක් අරන් ඇවිල්ලා restore කරලා හදනවා. ආය පරණ තත්ත්වෙට ගේනවා. එතකොට ඒ වගේ නිචස් මේ vehicles and auto and vehicles කියන කැටගරි එක යටතේ නිච් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට අපි තව එකක් බලමු. ඊට පස්සේ මේ entertainment මේ ලංකාවේ ප්‍රසිද්ධ නිච් මේ කැටගරිනේ. අපි මේ entertainment කියන කැටගරි එක අරන් බලමු. ඒක ඇතුලේ තියෙනවා celebrity news. ඒ කියන්නේ ප්‍රසිද්ධ ලෝකේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ විස්තර. gossips වගේ දේවල්. ඊට පස්සේ reactions. ඊට පස්සේ magics වගේ දේවල් අපිට මේ entertainment කියන කැටගරි යටතේ ගන්න පුළුවන්. ඒ වගේම news and politics යටතේ global news, ඊට පස්සේ analysis, documentary වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති මේ තියෙන්නේ කැටගරීස් 15 මේ තියෙන්නේ ඊට අදාළව ඒ කැටගරීස් යටතේ යන නිචස්. ඒ කියන්නේ කැටගරිය ඇතුලේ තියෙන දෙයක් තමයි නිච් එක කියලා කියන්නේ. දැන් ඔයාලට පැහැදිලි අදහසක් එන්න ඇති කැටගරිය කියන්නේ මොකද්ද? නිච් එක කියන්නේ මොකද්ද කියන එක ගැන. ඊළඟට මම කියවනේ මේ කැටගරීස් වලට ගෙවන මුදල් ප්‍රමාණයත් වෙනස් වෙනවා කියලා. ඒකත් මම කොටස් දෙකකට ගත්තා. ලංකාවට ගෙවන ප්‍රමාණය වෙනස්, ඒ වගේම පිට රටවල් වලට ගෙවන ප්‍රමාණය වෙනස්. මෙතනදී මේ USA කියලා රට තමයි මම එක්සැම්පල් එකක් විදිහට අරන් තියෙන්නේ. නැත්නම් රටවල් ගොඩකට ඒක වෙනස් වෙනවා ඇත්තටම. යුරෝප් රටවල් වලට ගෙවන සාපේක්ෂව, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිට රට කිව්වට පස්සේ ෆොරින් ඔඩියන්ස් එකකට වැඩිම ගෙවන්නේ USA, කැනඩා වගේ රටවල් වලට. එතකොට මේ USA කියන කන්ට්‍රි එක අරන් තියෙන්නේ ඒ හින්දා. එතකොට මේ තියෙන්නේ ලංකාවට. අපි ෆොරින් කිව්වහම පස්සේ USA නේ ගන්න. ඒ හින්දා තමයි මම මේක ගත්තේ. අනිත් රටවල් විශේෂයෙන්ම ඉන්දියාව, තායිලන්ත, පාකිස්තාන වගේ රටවල් වලට අපි ලංකාවට වඩා පොඩ්ඩක් වැඩි රේට් එක. ඔයාට ඒක හදා ගන්න පුළුවන්. මම මේ ගත්තේ මෙතන USA, කැනඩා වගේ, ඕස්ට්‍රේලියා වගේ රටවල් වල යන සාමාන්‍ය රේට් එක. හරි. එතකොට මේ ෆිල්ම්ස් and animation කියන කැටගරි එකේ යටතේ යන නිචස් වලට සාමාන්‍යයෙන් ලංකාවේ ගෙවන්නේ $0.1 ඉඳලා $0.3 වෙනකම්. ඊට පස්සේ USA වල ගෙවනවා මේකට $2. මෙතන RPM එක කියලා කියන්නේ revenue per meal. ඒ කියන්නේ මේ views 1000කට YouTube එකෙන් ගෙවන ප්‍රමාණය. ඒ කියන්නේ දැන් RPM, CPM කියලා තියෙනවා. මම ඒවා ඉස්සරහදී කතා කරනවා. RPM එක කියලා කියන්නේ YouTube එක අපිට ගෙවන ගාණ. හරිද? දැනට එහෙම මතක තියාගන්න. YouTube එක අපිට ගෙවන ගාණ, ක්‍රියේටර්ට ගෙවන ගාණ. හරිද? එතකොට මම ඒවා ඉස්සරහට කතා කරනවා. ඔයා ඒක දැනට විතරක් ඒ විදිහට මතක තියාගන්න. එතකොට මේ ෆිල්ම් and animation එක යටතේ ලංකාවට ගෙවන්නේ සාමාන්‍යයෙන් $0.1 ඉඳලා $0.35 අතර. හරිද? 5 කියන සංඛ්‍යාවට යනවා අඩුයි. හැබැයි USA වලට 2 ඉඳලා $5 දක්වා ගෙවනවා. එතකොට මේ බලන්න දැන් මේ කැටගරි එකේ ඊට වඩා වැඩි ගෙවනවා. auto and vehicles කියන කැටගරි එකේ යන නිච් වලට $0.5 ඉඳලා $1 දක්වා ගෙවනවා ලංකාව ඇතුළේ. හරිද? එතකොට USA වල එහෙම නැත්නම් ෆොරින් ඔඩියන්ස් වලට ගෙවනවා $5 ඉඳලා 10 දක්වා ගෙවනවා. එතකොට බලන්න ඒකේ ගෙවන ප්‍රමාණය වැඩි.
ඊට පස්සේ දැන් ඔයාට මේක මම ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඔයාට මේ chart එක තියෙන හින්දා ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන බලන්න අයිඩියා එකක් ගන්න. මේ ගෙවන ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙන ඒ වෙනස ගැන පොඩි අයිඩියා එකක් ඔයාට ගන්න පුළුවන් මේ chart එක ස්ටඩි කරොත්. හරි. හරි එහෙනම් මේ chart එකෙන් මට ඔයාට කියන්න ඕනුනේ මේ තියෙන කැටගරීස් වලට මේ තියෙන කැටගරි 15ට කොහොමද නිචර්ස් සෙට් වෙන්නේ සහ ඔයා ෆොරින් ඕඩියන්ස් එකකට කන්ටෙන්ට් එකක් කරොත් ඒ කැටගරීස් වල අදාළ නිච් වලට කොහොමද ගෙවීම් කරන්නේ සහ ලංකාවේ ඕඩියන්ස් එකකට ඔයා channel එකක් කරොත් මේකේ කොහොමද රෙවෙනියු එක සෙට් වෙන්නේ කියලා පොඩි අදහසක් තමයි ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. මේක 100%ක් ඇකියුරේට් නොවන්න නිසා. හරිද? ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ මේක මම ඉන්ටර්නෙට් එකෙන් බලලා හදපු chart එකක්. ඒ හින්දා මේකේ වෙනස් වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. ඒ නිසා දල අදහසක් ගන්න විතරයි ඔයා මේක පාවිච්චි කරන්න. මේක as it isම correct කියලා ගන්න එපා. හරිද? සාමාන්‍යයෙන් මේක පාවිච්චි කළා ඔයාලට සාමාන්‍යයෙන් දල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ chart එකේ නෑ මෙතන ගොඩක්ම ගෙවන කැටගරි එකක් තමයි මේ ලක්ෂරි කියලා කැටගරි එකක් තියෙනවා. ඒකට තමයි ගොඩක්ම ගෙවන්නේ. මෙතන ඒක නෑ. සාමාන්‍යයෙන් ඔය යුරෝපියන් රටවල් වල සාමාන්‍යයෙන් ගොඩක්ම ගෙවන නිච් එකක් තමයි ඔය මේ ලක්ෂරි සහ රියල් ස්ටේට් වගේ කැටගරිස් වලට ගොඩක්ම ගෙවනවා. ඒක මෙතන නෑ. ඒ ගැනත් මතක තියාගන්න. මං හිතන්නේ ඔයාට හොඳ අයිඩියා එකක් එන්න ඇති. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයා නිච් එකක් කියන්නේ මොකද්ද? කැටගරි එක කියන්නේ මොකද්ද? කැටගරියට අදාළව නිච් එක තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද? තෝරගත්ත නිච් එක අනුව ආදායම වෙනස් වෙන හැටි වගේ වැදගත් දේවල් ගොඩක් ගැන අපි අද කතා කරා. ඒ වගේම මම හිතනවා ඔයාට වැදගත් දේවල් ගොඩක් අද වීඩියෝ එකෙන් සාකච්ඡා වුණා කියලා. ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් තරවයිටි YouTube channel එකත් subscribe කරන්න, bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම YouTube කරන්න උනන්දු ඔයාගේ යාළුවාටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයාට මේ මම වීඩියෝ එකේ පෙන්නපු chart එක අවශ්‍ය නම් තව විස්තර ඒ සම්බන්ධව දැනගන්න ඕන නම් අපේ community එකට message එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඒක ලබා දෙන්නම් සහ අවශ්‍ය විස්තර තවදුරටත් ලබා දෙන්නම්. මතකද වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.